දැනට අවුරුදු මිලියන 100කට විතර කලින් ඩයිනෝසෝරයෙක් එක්ක එකට ජීවත් වෙලා එහෙ මෙහෙ පියාඹපු මදුරුවෙක් ඇම්බ කැබැල්ලක හිර වෙලා ෆොසිලයක් විදිහට තවම සුරක්ෂිතව මගේ අතේ මෙහෙම තියෙන එක නම් හරිම පුදුමයක් නේද? මගේ අතේ මේ තියෙන ඇම්බ ෆොසිල් එක අවුරුදු කෝටි 10ක්. එහෙමත් නැත්නම් අවුරුදු මිලියන 100ක් විතර පරණ ටිකක් වටිනාකමින් වැඩි විශේෂ වර්ගයේ ඇම්බ ෆොසිල් එකක්. හරි, අපි එහෙනම් දැන් බලමු මේ ඇම්බ ෆොසිල් එක වටින්නේ ඇයි කියලා. ඔයාලට හොඳින් බැලුවොත් පේනවා ඇති මේ ඇම්බ එක ඇතුලේ හොඳින් සංරක්ෂණය වුණු අවුරුදු මිලියන 100කට කලින් ජීවත් වෙලා හිටිය කෘමියෙක්. මෙයා ක්‍රිටේසියස් යුගයේ ඩයිනසෝරයන් එක්ක එකට ජීවත් වෙලා වඳ වෙලා ගිය මදුරුවෙක්. මේ ඇම්බ එකේ වටිනාකම වැඩි වෙන්න හේතුව තමයි ඔයාලට මේ පේන වර්ගයේ වඳ වෙලා ගිය මදුරු විශේෂ බලා ගන්න පුළුවන් මේ වගේ පොසිල ඇම්බ වලින්ම විතරයි. මෙයා ක්‍රිටේසියස් යුගයේ ජීවත් වෙලා ඉඳලා වඳ වෙලා ගිය පරණ මදුරු විශේෂයක්. මේ මදුරු විශේෂය අයිනික්ටොප් එකඩායි කියන පවුලට තමයි අයිති වෙලා තියෙන්නේ. මේ මදුරුවා ඩයිනසෝරය එක්ක සමකාලීනව ජීවත් වෙලා වඳ වෙලා ගිය ටිකක් දුර්ලභ මදුරුවෙක්. මේ හේතුව හින්දා මේ වගේ මදුරුවෙක් ඉන්න ඇම්බ ෆොසිල් වල වටිනාකම ටිකක් වැඩි. හරි, ගොඩක් අය අහනවා මගෙන් ෆොසිල විකුණන්නේ නැද්ද? ෆොසිල ගන්නෙ කොහෙන්ද? ෆොසිල කලෙක්ෂන් හදාගන්නේ කොහොමද කියලා. මං ගාව තියෙන ඇම්බ කලෙක්ෂන් එකෙන් මේ වගේ ෆොසිල් කීපයක් මං ඔයාලට දෙන්නම්. ලොකු ගණන් වලට නෙමේ, රුපියල් 1500 ඉඳන් ඉහළට වගේ තමයි විකුණන්න බලාපොරොත්තු වෙන්නේ. වටිනාකමින් වැඩි ෆොසිල කීපයකුත් මේ අතර තියෙනවා. ඒවත් කැමති කෙනෙක් ඉන්නවා නම් ගන්න. ෆොසිල් ගන්න කැමති අය මට WhatsApp නම්බර් එකයි නමයි ඉන්බොක්ස් දාන්න. මම ෆොසිල් වල ෆොටෝස් සහ ප්‍රයිස් ලිස්ට් එක දාන්නම්. ඇම්බ කියලා සනාථ කරපු සර්ටිෆිකට් එකක් උනත් ගන්න පුළුවන් ඔයාලට අවශ්‍ය නම්. තව මං හිතන් ඉන්නවා ෆ්‍රී ගිෆ්ට් එකක් විදිහට ඉස්සරහට වටින ඇම්බ, ඇමෝනයිට්, ට්‍රයිලොබයිටා ෆොසිල් කීපයක් බෙදා දෙන්න. ඒකට පේජ් එකේ ගොඩක් ඇක්ටිව් විදිහට මගෙන් ප්‍රශ්න අහන, කමෙන්ට් දාන, මේ වගේ දේවල් කැමැත්තෙන් ඉගෙන ගන්න මගේ TikTok, YouTube channel subscribe කරපු අය කීප දෙනෙක් තෝරගන්න ඉන්නේ.